හේ ගයිස් ඔයගොල්ලෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අදත් අලුත්ම වීඩියෝකට අද වීඩියෝෙන් කතා කරන්නේ ඊට සතියකට විතර කලින් කතා වෙච්ච කලත් මගේ වීඩියෝ එක සම්බන්ධයෙන්. ඉතින් මේ චුට්ටක් පරක් වෙලා වුණා. ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්න හිතුනේ අද වීඩියෝ එකෙන්. මං ඒ පෝස්ට් එක හොයාගත්තා. ඒක මං දාන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මේ පෝස්ට් එක තමයි දාලා තිබ්බේ. ඒක දැන් මේ වෙනකොට ඩිලීට් කරලා තියෙනවා. අපි එයාගේ TikTok ප්‍රොෆයිල් එකත් බලමු. මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. පල්ලෙහා තියෙන බටන්ස් ඔක්කොම ක්ලික් කරලා සෙට් වෙලා ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට බහිමු. මුලින්ම මම මේ පෝස්ට් එකේ තිබ්බ එක ට්‍රාන්ස්ලේට් කරලා තේරුම බලමු අපි. මේකේ තියෙන්නේ මේක පොෂ් විදිහට දාලා තියෙන්නේ මට එපා වෙලා ශ්‍රී ලාංකීය ජනප්‍රිය බලපෑම් කරන්නෙකු. ඔයගොල්ලන්ට පේනවද දන්නේ සිංහල මීනින් එක මම චුට්ටක් මෙහාට කරලා ස්ක්‍රීන් කැප්චර් එක ගන්න. ඒකේ තියෙන්නේ මට එපා වෙලා ශ්‍රී ලාංකේය ජනප්‍රිය බලපෑම් කරන්නෙකු සමග ඔබගේ වඩාත්ම උමතු අන්තර්ක්‍රියා ගැන මට කියන්න. මම අදහස් කරන්නේ අනේ මට සෙල්ෆියක් ගන්න ලැබුණා යන්න නොවේ. මම අදහස් කළේ ද්වේෂ සහගත කෝපාවිෂ්ට සුළු සරදම් ඇත්ත වශයෙන්ම පිස්සෙක්. එන්න එහෙම තමයි පෝස්ට් එකේ තියෙන්නේ. මේක මාර පොෂ් විදිහට දාලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඒකේ තේරුම යන්නේ. අපි ඊට පස්සේ යාගේ ප්‍රොෆයිල් එක බලමු. මේ පෝස්ට් එක අයින් කරලා කියලා තමයි යන්නේ. මමත් බැලුවා ඒක අයින් කරලා තිබ්බ ඇත්තටම. TikTok. දැන් අපි කලාත්මා කියලා ගහමු. එයාගේ යූසර්නේම් එක රිසි මොකක් හරි එහෙම එකක් දාලා තියෙන්නේ. Hey everyone. क्या पोस्ट එකක් දාලා තියෙනවා මේ. Hey everyone, it's Kalatma, the girl going to viral our celebrity gossip. I have seen lot of stories and takes this situation, so want to share mine. I'd really appreciate it. Your looks moments read this. When I originally purposed to can video, I want to ask for gossip. I was following trend on international TikTok where people shared how they unexpectedly met celebrities. The first few comments were lovely. Some every shared a story about meaning me that I got to shop and middle. However, it was all homies, fun and first. ඒවගේ දාලා තියෙනවා. ඉතින් පිස්සු කෙල්ලෙක් වගේ. ඒ වගේ සීන් එක තමයි තියෙන්නේ. මේ 17 years කියලා තමයි දාලා තියෙන්නේ. LK කියලාත් දාලා තියෙනවා. ලංකාවේ ඉන්නේ. ඉතින් මේක මේ ලොකු සීන් එකක් කරා කියන එක තමයි. ඉතින් ලොකු මොනවා හරි ලොකු දෙයක් කරලා තියෙනවා මේ පෝස්ට් එකෙන්. මේ පෝස්ට් එක ඩිලීට් කරලා. ඒකයි සීන් එක. මෙන්න මේක තමයි පෝස්ට් එක. කවුරු හරි ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තිබ්බා. මේ මට දාලා තිබ්බා. මම ඒකෙන් තමයි මේ වීඩියෝ එක හදාන්නේ. ඉතින් මේ ඔයගොල්ලොත් මේ සම්බන්ධව ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම මේ පෝස්ට් එක කියවුවා විතරයි.
අනිවාරෙන් ෂයාපාරක්තාගෙන පල්හැ තියෙන බටන්ස් ටික හැමදාම ගෙනවගේ බට්ස් ටික අනිවාරෙන් ඔබල බලන්න මොකද වෙන්න කියලා ඔබල බල්ල මොකද වෙන්න කියලා මටත් කමෙන්ට් එකක්දානවා දැනගන්න ආසයි මොකද වෙන්න කියලා පල්හැ රතු පාටනන්නෙම දැන්න සුදු පාට වගේ ඇත්ත සබස්ක්‍රයි බටන ඇතියෙනවා අඒකත් පොඩ්ඩක් ඔය ඔබල දාලා යන්න ඉතින් අපි තවත් වීඩියෝකින් සෙට්ටමු අනිවාරෙන් එනම් කොල්ලෝ මම ගියා රෙස්පෙක්ට්